ඔබ දන්නවද ලෝකී ප්‍රබලම නායකයෙකුගේ උපත පිටුපස මෙවන් අදහගත නොහැකි කතාවක් ඇති බව? දෙවන ලෝක යුද්ධ සමයේදී එක්තරා සොල්දාදුවෙකුට නිවාඩු ලැබී තමාගේ ගම්මානයට යාමට අවස්ථාව ලැබුණා. ඔහු තම ගමට යන මාවතේ ඇවිද යද්දී මල සිරුරු පිර වූ හමුදා ට්‍රක් රථයක් පාර අයිනේ නතර කර තිබෙන ඔහු දුටුවා. ඔහු නිවසේ නොසිටි කාලයේදී සතුරන් ඔහුගේ ගමට ප්‍රහාර එල්ල කර තිබුණා. මොහොතකට නතර වූ ඔහු දැඩි කම්පනයකින් යුතුව ඒ දෙස බලා සිටියේදී හදිස්සියෙම යමක් ඔහුගේ නෙත ගැටුණා. එහි සිටි එක් කාන්තාවක් පැලඳ සිටි සපත්තු යුගල ඔහු මීට පෙර තම බිරිඳට තෑගි කළ සපත්තු යුගලයටම සමානයි. බියෙන් හදගැස්ම වේගවත් වූ ඔහු වහාම තම නිවස වෙත දිව ගියත් ඔහු බිය වූ පරිදිම නිවස හිස්ව තිබුණා. අසරණ වූ ඔහු නැවත ට්‍රක් රථය වෙත දිව ගොස් මල සිරුරු අතර තම බිරිඳ සෙවීමට පටන් ගත්තා. අවසානයේ ඔහුගේ බියකරුම සිහිනේ සැබෑ මල සිරුරු අතර ඔහුගේ බිරිඳ වැතිර සිටියා. දැඩි ශෝකයෙන් වෙවුලමින් සිටි ඔහු ඇයට නිසි අවමංගල්‍යයක් සිදු කිරීම සඳහා ඇගේ සිරුර තමාට ලබා දෙන ලෙස සොල්දාදුවන්ගෙන් අයද සිටියා. නමුත් ඔහු ඇයව රැගෙන යද්දී ඔහු කිසිසේත් අදහගත නොහැකි දෙයක් දුටුවා. ඇගේ පපුව ඊතා සෙමින් සෙලවෙනවා. ඇය තවමත් හුස්ම ගනිමින් සිටියා. කිසිදු ප්‍රමාදයකින් තොරව ඔවුන් ඇයව රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් ඇයට හදිසි ප්‍රතිකාර ලබා දුන්නා. සියලු බාධක මැද්දේ ඇය ජීවිතය ජයගත්තා. වසර ගණනාවකට පසු යුද්ධය අවසන් වී බොහෝ කල් ගත වූ තැන මරණයේ මුවවිටින් බේරුණු ඒකාන්තාව පුතෙකු බිහි කළා. ඔහුගේ නම ව්ලැඩිමීර් පුටින්. ඉතිහාසඥයන් පවසන්නේ මෙය රුසියානු ජනාධිපතිවරයාගේ ජීවිතය වටා ගෙතුණු ජනප්‍රිය ජනප්‍රවාදයක් හෝ අතිශයෝක්තියට නැං වූ කතාවක් විය හැකි බවයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ කතාව ගැන? තවත් මේ වගේ දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෆලෝ කරන්න.